මම කැලණිය විශ්වවිද්‍යාලයට සමත් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේදී මම ගැටලු ගොඩකට මුහුණ දුන්නා. හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම අභියෝග කරගෙන මම හිතුවා කොහොම හරි මම උපාධියක් ගන්න ඕනේ කියන ඒ සිතුවිල්ල තමයි හිටියේ. උපාධිය ගත්තට පස්සේ මම රැකියාවන් කිහිපයකටම ඉල්ලුම් කරත් මට ගොඩක් අවස්ථාවලදී අතරම රැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මුලින්ම මම බණ්ඩාරවෙල රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කරා. එතන ආබාධ සහිත අය වෙනුවෙන් තිබුණු ආයතනයක්. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උප්පරීක්ෂණ ආයතනයේ උඩවලව. ඒකේ මේ තමයි මට මුලින්ම ලැබුණේ රැකියාවක් විදිහට. ඊට පස්සේ අධ්‍යයත කණ්ඩිය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ සංවර්ධන සහකාර කෙනෙක් විදිහට පත්වීමක් ලැබුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාස 4ක් විතර සේවය කරා. අත්දැකීම් කීපයක් තිබුණා කාර්යාලවල වැඩ කරලා. ඉතින් දෙහියත කණ්ඩි ජාතික පාසලේ තමයි මුලින්ම මට පත්වීම ලැබුණේ ගුරුවරියක් විදිහට. මගේ විෂය උනේ පුස්තකාල සහ තොරතුරු විද්‍යාව. ඊට අමතරව මම භූගෝල විද්‍යාව විෂය උසස් පෙළ දරුවන්ට ඉගැන්නුවා. මේ මෑතකදී ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒක දැන් ආදාළලා අවසానයි. මම මේ විෂය හැදෑරුවෙත් මේ ළමයින්ගේ මනස අඳුරගන්න. ළමයින්ටම විතරක් කියලා නේ ගොඩක් දේවල් වලින් අපිට වැඩිහිටියන්ගෙත් මනස වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ගැන අපිට මේ ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ආබාධ සහිත දරුවන් ඉන්න දෙමව්පියන්ටත් මම ඒ දරුවන් ගැන මෙන්න මෙහෙමයි මගේ දෙමව්පිය මට උගන්වලා මේ තත්ත්වයකට ගෙනාවි කියලා මේ ඒ දරුවන්ටත් මම මේ දේශන කරනවා ඔය ආබාධ සහිත දිනය වෙනුවෙන් තියෙන වැඩසටහන් වලදී සැලසුම් තියෙන්න බෑ ජීවිතයක ඕනම තැනක රටක වුණත් ලෝකේ. එතකොට අපි අර කෙටි කාලීන සැලසුම් සහ දීර්ඝ කාලීන සැලසුම් තියෙනවා. ඒ අවස්ථාවේදී අර මිනිස්සු බලන්නේ මේ ඉක්මන් ප්‍රතිඵල. නමුත් අපි ඒක ඉවසන්න ඕනි. අපිට මොනවා හරි දෙයකින් ඉක්මනින් නෙමෙයි අපිට ප්‍රතිඵල ළඟා වෙන්නේ. කාලයක් යන්න ඕනි.